සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම ඔයාලට මට කියලා දෙන්න බැරුව ගිය දෙයක් තමයි පරවියට පණු බෙහෙත් දෙන්න ඕන ක්‍රමය. ඒ වගේම එළවන පරවියෙකුට අනිවාර්යයෙන්ම එළවන්න කලින් අපි පණු බෙහෙත් දීලා ඉන්න ඕන. ඒ වගේම විටමින් කෝස් එක කරලා ඉන්න ඕන. මොකද එතකොට තමයි මේ සතා මොනම හේතුවකටවත් ලෙඩ වෙන්නේ නැත්තේ. ඒ වගේම පරවියෙකුව අපි නිරෝගීව තියාගන්න හැම මොහොතකම උත්සාහ කරන්න ඕන. අපි පරවියෙකුව එලවලා පරවියව කූඩුවට ගත්තට විතරක් මදි. ඒ සතා ඊළඟ දවස වෙන විට කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව තියාගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඒ නිසා නිරෝගීව තියා ගැනීමට ප්‍රධානම කාරණාවක් වෙනවා පණු බෙහෙත් කියන දේ. පණු බෙහෙත් අනිවාර්යයෙන්ම පරවියට නිසි ප්‍රමිතියට අනිවාර්යයෙන්ම දෙන්න ඕන. එහෙම වුණොත් තමයි පරවිය ලෙඩ වෙන්නේ නැත්තේ. ගොඩක් දෙනෙක්ට පරවියෙකුට ඔය හැල්ලුව එහෙම නැත්නම් කටු ලෙඩේ කියන ඔය ලෙඩේ ගොඩාක් වෙලාවට පරවියට ඇති වෙන්නේ ඔය පණු බෙහෙත් එක හරියට වැටෙන්නේ නැති නිසා. ඉතින් ප්‍රමිතියට පරවියකට පණු බෙහෙත් එකක් දෙන්න ඕන. ඒ වගේම පණු බෙහෙත් වැඩි වුණොත් සමහර වෙලාවට සමහරලාට මේ අනිවාර්යයෙන්ම පරවියගේ හැව යනවා. එහෙම නැත්නම් තටු හැලෙනවා. ඒ කියන්නේ කල්ලි හැලෙනවා. වැඩිපුර හැලෙනවා. එකක් සාමාන්‍යයෙන් කල්ලියක් වැටෙනවා නම් ඒක සාමාන්‍ය විදියක්. කල්ලි දෙක තුනක් වැටෙනවා කියන්නේ එතකොට අපි දැනගන්න ඕන මේ සතාට එක්ක විටමින් වැඩි වෙලා එහෙම නැත්නම් පණු බෙහෙත් වැඩි වෙලා එහෙම නැත්නම් මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පරවියෙකුට කවදාකවත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හැමෝම හොඳට මතක තියාගන්න පරවියෙකුට විටමින් එකක් පණු බෙහෙත් එකක් දෙනකොට දෙන්න ඕන විදිහක් තියෙනවා. ඒ දේවල් මම ඒ ඉදිරියේදී වීඩියෝ වල හැම විටමින් එකක්ම දෙන්න ඕන විදිය දෙන්න ඕන ප්‍රමාණය හැම දෙයක්ම මම කියලා දෙනවා. ඉතින් අද දවසේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ පණු බෙහෙත් එක ගැනයි. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මම මේක පෙන්වන්නේ ඔයාලට මම දීපු එක බලන්න. ඒ කියන්නේ මම මේ පණු බෙහෙත් එක තමයි දෙන්නේ. මේ පණු බෙහෙත් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ පාවිච්චි කරපු නැති පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පණු බෙහෙත් එකක්. ඉතින් මේක මම ඔයාලට කියන්නම් කොහොමද ඔයාලා මේක හොයාගන්න ඕනේ කොතනද තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලට සාමාන්‍ය ඔයාලා දන්න ඔයාලට බෙහෙත් ගන්න සාමාන්‍ය ෆාමසියකින් මේ පණු බෙහෙත් එක ගන්න පුළුවන්. ඔයාලට ඕනම ෆාමසියකින් මේ පණු බෙහෙත් එක ගන්න පුළුවන්. මේක පහසුවෙන්ම හොයාගන්න පුළුවන් පණු බෙහෙත් එකක්. මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ පරවියෙකුට මේ පණු බෙහෙත් එක. මේ එක ටැබ්ලට් එකකින් භාගයක් එක පරවියෙකුට අනිවාර්යයෙන්ම දෙන්න ඕන. එතකොට පරවියට කවදාකවත් ඔයාලා හිතන්න එපා මේක වැඩි වෙනවා කියලා. වැඩිවීමක් වෙන්නේවත් පරවියගේ හැව යාමක් නැත්තම් තටු වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි පරවියට ලැබෙන්න ඕන නිසි පණු බෙහෙත් ප්‍රමාණය. ඉතින් මම දෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා ඔයාලත් ඒ විදිහට ඒ ප්‍රමාණය දීගෙන යන්න. එතකොට ඔයාලට ඒක කවදාකවත් ඒ පණු බෙහෙත් ප්‍රමාණය වැඩිවීමක්වත් අඩුවීමක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම පණු බෙහෙත් දීලා විටමින් දෙන්න ඕන. ඉතින් ඒක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් විටමින් දෙන්න ඕනේ මොකද්ද විටමින් එක මොකද්ද කියන වර්ගය ගැන ඒ වගේම දෙන ප්‍රමාණ ගැන මම ඉදිරි වීඩියෝ එකෙන් ගේන්නම්. ඒ වගේම ඔයාලා අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලා වගේම තව මේ සම්බන්ධව දැනගන්න ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් මම මේ කියලා දෙන දේවල් ගොඩක් දෙනෙක් මට මැසේජ් කරනවා අනේ අයියේ එළවන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් මම මේ දාන වීඩියෝ සමහරු බලනවා. ඉතින් සමහරු බලන්න මේක channel එක දන්නේ මොකද්ද channel එක කියන එක. ඒ වගේම ඔයාලට මතක් කරන්නම් මම North Western Pigeon King කියන නමින් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් උපරිම මට්ටමින් ඔයාලා මම මේ කියන දේ හොඳ මතකයක තියාගන්න. ඒ වගේම ඒක කිසිම මොහොතක වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. එහෙම වෙනස් කරොත් ලැබෙන ප්‍රතිඵලය ගොඩාක් වෙලාවට වෙනස් වෙයි. මම ඔයාලගෙන් ඉල්ලන එකම ඉල්ලීම මං කියලා දෙන දේ කියලා දෙන විදිහටම කරගෙන යන්න කියන එක තමයි මම ඔයාලෙන් ඉල්ලන්නේ. හැම මොහොතකම ඒ දෙයට අමතරව දෙයක් එකතු කරන්න උත්සාහ කරන්න එපා. එහෙම නැත්නම් ඒකෙන් දෙයක් අඩු කරන්න උත්සාහ කරන්නත් එපා. මොකද මම කරන දේ හොඳ ප්‍රතිඵල ලබලා ඒ ප්‍රතිඵලේ අත්දැකීමක් ඇතුවයි ඔයාලට මේ දේ කියන්නේ. ඉතින් ඔයාලා ඒ දේ නිසා දෙපාරක් හිතන්න එපා මේ දේ ගැන. මොකද ඔයාලට කවදාකවත් වැරදි දෙයක් කියලා දෙන්න මම උත්සාහ කරන්නේ හැම මොහොතකම උත්සාහ කරන්නේ හරි දේ හරි විදිහට කියලා දෙන්න. ඉතින් හැමෝම මම හිතනවා මම මේ කියලා දෙන දේ මගේ මේ වීඩියෝ බලන මගේ යාළුවෝ පරවිය කිලෝ ගන්න මගෙන් ඉල්ලපු හැම යාළුවෙක්ම මේ දේ හරියට කරගෙන යනවා ඇති කියලා මම හිතනවා. ඉතින් හැමෝටම මම කියන්නේ කිසිම වෙනසක් කරන්න නැතුවම මේ දේ කරගෙන යන්න කියලා. ඒ වගේම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ වීඩියෝ එක බලලා තව කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක බලලා නිකම්ම අයින් වෙලා යන්න නැතුව
ඉදිරි වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට මම ගේන හැම වීඩියෝ එකක් මේ මොහොතේම ඔයාලට බලන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔයාලට මේ පණු බෙහෙත් එකට දෙන්න ඕන විටමින් එක දෙන්න ඕනේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියන්නම්. ඒ නිසා ඉදිරි වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඒ ගැන ගේනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම පණු බෙහෙත් දෙන්න කලින් අනිවාර්යයෙන්ම පරවියට කෑම බීම මුකුත් දෙන්න උත්සාහ කරන්න එපා. පරවිය අනිවාර්යයෙන්ම අපි අද දවසේ පණු බෙහෙත් දෙනවා නම් ඊයේ හවස කන්න දුන්නු කෑම එක විතරයි. ඊට අමතරව කෑම බීම මුකුත් නැහැ. එහෙම නැති වුණොත් උදේ වාලා බලන්න අනිවාර්යෙන් පරවියගේ ගොජුරේ කෑම තිබුණොත් විතරක් වතුර දෙන්න. නැත්නම් වතුර දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පරවියට අනිවාර්යෙන්ම පණු බෙහෙත් දෙන්න ඕන ආකාරය මේ විදිහට මම කියපු විදිහටම කරගෙන යන්න. ඉදිරි වීඩියෝ එකෙන් එහෙනම් අපි හමු වෙමු. ඔයාලට ඊළඟට දෙන්න ඕනේ පණු බෙහෙත් එක මොකද්ද දෙන්න ඕනේ විටමින් එක මොකද්ද කියන එක ගැන මම ඔයාලට අනිවාර්යයෙන්ම ගෙනත් දෙන්නම්. එහෙනම් ඔයාලට ඉදිරි වීඩියෝ එකෙන් හමු වෙනතුරු එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.